كأول عيد في حياتهم بعد دخولهم في دين الله تعالى. ثم قام الأخوة ببرامج العيدية المعتاد، برامج احتفالات العيد، عيد الفطر المبارك، والذي أسلم من خلالها أكثر من 107 أشخاص بحمد الله تعالى وفضله ومنه ممن كانوا على غير دين الإسلام. فنسأل الله سبحانه لنا ولهم الثبات. أجدد التذكير بالأخوة والأخوات أن من أراد نطق الشهادة على الهواء ستظهر الأرقام على الشاشة، فيتصل ويكون معنا مشاركا، ولعله أن يحمل لواء الفرحة في هذا اليوم الطيب المبارك، ويكون ذلك في ميزان حسناته وتحفيزا لإخوته وأخواته ممن يتابعنا في هذا البرنامج. شيخ سفر الله، عندنا قضية مهمة نلمسها نحن حقيقة، وحتى في الاستقراء الواقع ممن يسلم. القضية الأولى ذكرناها اللي هي قضية التوحيد، وكثير من غير المسلمين تؤثر من قضية التوحيد. القضية الثانية هي مظهر الصلاة أو الصلاة في دين الإسلام. وأنا ذكرت حقيقة في حلقات مضت أن من أعظم الدلائل والشواهد على أن هذا الدين دين حق هذه الصلاة، لأن الدين هي الصلاة الوحيدة بين الديانات كلها التي يتطهر لها الإنسان قبل الصلاة، ثم أثناء الصلاة لها كيفية خاصة، لا حركة لا كلام لا أكل لا غيره، بل هو خشوع تام بين يدي الرب سبحانه وتعالى. وهذا يعطيك دلالة قوية أن هذا الدين هو دين حق. بعض الأخوة والأخوات عنده إشكالية في قضية الصلاة، خاصة من كان من المسلمين الأصل أو من المسلمين الجدد، ممن حقيقة لم يستطيعوا أن يحضروا بعض الدروس ليشاهدوا الصلاة كتطبيق عملي. فلعلنا أن نطبق تطبيق عمل، جزاك الله خيرا رأيت ذلك، نسأل الله يحرمك الأجر. فنبدأ أيضا بقضية تكبيرة الإحرام، لو سمحت يا شيخ تطبق لهم ذلك كما شئت، ثم تشرح أنت باللغة السنهالية كيف تكون تكبيرة الإحرام، إما بين المنكبين أو حذو الأذنين. අපේ සිංහල කතා කරන සහෝදර සහෝදරියන් වෙනුවෙන් ඇත්තෙන්ම දැන් ෂේඛ් මෙතන පැවසුවා වගේ බොහෝ අය අල්හම්දුලිල්ලා ඉස්ලාම් වැළඳගත්තු අය නැත්නම් ඉස්ලාම් වල ඉන්නම අපේ තවත් මුස්ලිම් සහෝදර සහෝදරියන්, ඒ අයට අපි දන්නවා ඉස්ලාම් වල පළමුම වගකීම පස්වෙන් නැමදුම. ඉන්න ස්සලාත කානත් අලල් මුමින් කිතාබම් මව්කූතා. අල්ලාහ් කුර්ආනයේ සඳහන් කරන අයුරින් ඉස්ලාම් වැළඳගත්තු සෑම මුස්ලිම් සහෝදර සහෝදරියෙකුටම වේලාව නියම වූ අනිවාර්ය කරුණකට අල්ලාහ් තාලා මේ සලාතිය පත් කොට තියෙනවා. ඒ අයුරින් බලද්දී ජීවිතයේ මේ පස්සේ සලාතිය මුස්ලිම් කෙනෙකුගේ අනිවාර්ය කරුණක්. ඒත් අපි දකිනවා මේ ඉස්ලාම් වෙන සහෝදර සහෝදර අපි අහන ප්‍රශ්නයක් තමයි ඇයි ඉස්ලාම් වෙන මෙහෙම ඔබට හිතක් ඇති වුනේ කියලා. පළමුම දේ පවසන්නේ මේ පස්සේ සලාතය. දවසට පස් වේලා නොකඩවා නොවැරදිව මේ පල්ලියට යෑම, නැත්නම් ගෙවල් වල ඉටු කිරීම, පොඩි ලොකු කියන කිසිම ભેදයකින් තොරව ගැහණු පිරිමි කියන ભેදයෙන් තොර සෑම කෙනාම කලට වේලාවට මේ පස්සේ ඉටු කිරීම ඇත්තෙම අපට ලොකු ඒ ගැන හිතක් ඇති වුණා. ඒ ගැන අපේ හිත ඇත්තෙම ඒ ගැන ආසාවක් ඇති වුණා. ඒකයි අපි ඉස්ලාම් වෙන්න අදහස් කිරීමට බොහෝ උට හේතු වුණේ කියලා බොහෝ සහෝදරයන් පවසනවා. ඉතින් මේ සලාතය කෙනෙක් ඉස්ලාම් වැළඳගත්තු කෙනෙකුට අනිවාර්යයි. මොහම්මද් තුමා සල්ලු කමා රඅයිතුමූනි උසල්ලි. මොහම්මද් තුමා අපේ මුදර්රිස් හාරිහිල් උම්මා මේ අපේ සමාජයේ මුස්ලිම් සමාජයේ අපේ ගුරුවරයා අපේ ආදර්ශමත් ගුරුවරයා මොහම්මද් තුමා. එතුමාගේ ජීවිතය අවුරුදු 13ක් සලා කෙරුවා. ඒ හැම සලා එකක්ම එතුමා ඉටු කෙරුවේ. එතුමායි ඉමාම් හැටියට ඉඳලා ඉටු කෙරේ. හේතුව තමා පසුපස ඉන්න අය ඒ සලාතේ නිවැරදිව එතුමාගෙන් ඉගෙන ගත යුතුයි කියලා. යතුනේ බලද්දි මේ සලාතේ නිවැරදි ඉටු කිරීම අනිවාර්යයි. ඉතින් අපි පළමුවෙන් බලමු දවසට 5 වේලක් අපි සලා කරනවා. ෆජර්, දොහර්, අසර්, මග්රිබ්, ඉෂා කියලා මේ හැම සලාවටම රකාත් තියෙනවානේ. රකාත් දෙකක්, ෆජර් වලට දොහර් රකාත් 4යි, අසර් වලට 4යි, හැන්දෑ මාරිබ රකාත් 3යි, ඉෂාවට 4යි. දැන් අපි බලමු මේ සලාතේ අපි ප්‍රධාන වශයෙන් ඉටු කළ යුතු කරුණු. ඒක ප්‍රධාන දේ දැන් සලාතේ අර්කාන් සලාතේ වැදගත් කරුණු අනිවාර්ය දේවල්. අපි කියන සලා වලට කිබ්ලා මක්කා පල්ලි දිසාර මුහුල්ලා සිතාගත යුතුයි. සලාත් අනිවාර්යයි. ඉතින් අපි සලා ආරම්භ කරද්දී අදිෂ්ඨාන කරගත යුතුයි. මේ සලාතේ නියත් කියලා අපි කියනවා. මේ සලාතේ මම අල්ලාහ් වෙනුවෙන් පමණක්ම ඉටු කරමි කියන මේ අදිෂ්ඨානය ඇතුව පළමුවෙන්ම අල්ලාහු අක්බර්. අපේ අත් දෙක මේ අපේ කනට යාබදව උරහිසට කෙලින් හා කනට යාබද ඔසවලා අපේ ඇඟිලි හැම කෙලින් තබාගත යුතුයි. ඒ මෙහෙම විවර කරගන්නේ නැහැ. සාමාන්‍ය අන්දමින් තියාගන්න ඕන. මෙන්න බලන්න. අල්ලාහු අක්බර්. පළමුව වම් අත පපුවේ තියලා ඉරුන් දක්වත තියාගන්න ඕන. මේ මොහොතේදී අපේ හිත ගත සිතුවිලි ඔක්කොම අල්ලාහ් තාලා ඉදිරියේ කියන සිතුවිල්ල තියෙන්න ඕන. khushu උස්සලා අපේ සලාතේදී නිස්කලංකව මුළු හදවතින්ම මුළු ගතෙන්ම අල්ලාහ් තාලා වෙත යොමු වීම. එහෙනම් අල්ලාහු අක්බර්. එන්න මෙහෙම අපි සලා ආරම්භ කරනවා.
අපේ බැල්ම ඔක්කොම අපි අර හිත සුජූද් කරන ස්ථානය වෙතයි තියෙන්න ඕන. දැන් මේ මොහොතේ අපි දැන් අල්ලාහ් තාලාත් එක්ක අපේ සම්බන්ධය ආරම්භ කෙරුවා. දැන් කතා කිරීම තහනම්. කතා කිරීම තහනම්. වටා පිටා බැලීම තහනම්. කවුරු කතා කර අනේ ඒක උත්තර දෙන්න තහනම්. අපර කෑම් බී මොකවත් තහනම්. සලාවට අදාළ නැති කිසිම කරුණු තහනම්. මේ මිදගෙන අපි ඊට පස්සේ කළ යුතු ගාතාවන් තියෙනවා. නේ සලාතේදී පදවම දේ තමයි لو تقدمت يا شيخ هناك حتى يكون الصلاة يرون الصلاة والسجود. හරි දැන් අපි ආරම්භ කෙරුවා සලාත ආරම්භ කරපු ගමන් කියන ගාත දුආ ඉෆ්තිතාහ් කියලා අපි පවසනවා සුබ්හානකල්ලාහුම්මා වබිහම්දික වතබාරකස්මුක වතආලා ජද්දුක වලා ඉලාහා ගෛරුක කියලා පවසන්න ඕනේ. ඒක අනිවාර්ය නෑ. ඉන්පස්සේ තියෙනවා සූරා ෆාතිහා මුහම්මද් තුමා පැවසුවා ලා සලාත ලිමන් ලම් යකරා බිෆාතිහතිල් කිතාබ්. අල් කුර්ආනයේ තියෙන සූරතුල් ෆාතිහා කියලා කුර්ආනයේ සූරාවක්. ඒ සූරාව නොකියා කරන්න කිසිම සලාතයක් අල්ලාහ් තාලා පිළිගන්නේ නැහැ. දැන් මේ සූරා ෆාතිහා නිවැරදිව ලස්සනට අපි ඉගෙනගෙන ඒ උච්චාරණවල නිවැරදිව අපි මේ සූරා සලාතේදී පාරායන කිරීම හැම රකාත් එකේම මේ ඉන්න මේ මොහොතේදී ඒ සූරා ඛියාම් කියලා අපි කියන්නේ මේ මොහොතේදී සූරා ෆාතිහා පාරායන අනිවාර්යයි. දැන් මම මේක පාරායන කරනවා කවුරුත් ඒක සවන් දෙන්න. පළමුව අපි නිහඬව අවුදු බිල්ලාහි මිනෂ් ෂයිතාන් රජීම් බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම් පවස ගන්න ඕන. පස්සේ අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන් අර්රහ්මානිර් රහීම් මාලිකි යෞමිද්දීන් ඉය්යාක නඅබුදු ව ඉය්යාක නස්තഈන් ඉහ්දිනස් සිරාතල් මුස්තකීම් සිරාතල් ලදීන අන්'amta අලයිහිම් غير المغضوب عليهم ولا الضالين. මේ සූරා ෆාතිහා අනිවාර්යයි. ඉන්පස්සේ අපට පුළුවන් නම් මා තයස්සර මිනල් කුර්ආන් කුර්ආන අපි දන්න කෙටි පොඩි සූරාවන් තියෙනවා නම් උදාහරණ කරියට සූරතුල් ඉඛ්ලාස් කවුරුත් බොහෝ අය දන්න සූරාව මම පවසනවා කුල් හුවල්ලාහු අහද් අල්ලාහුස් සමද් ලම් යලිද් වලම් යූලද් වලම් යකුන් ලහු කුෆුවන් අහද්. එහෙ මොකක් කර සූරාව පවසනවා. පස්සේ අල්ලාහු අක්බර් නැමිලා රුකූක මේ රුකූ අවස්ථාව. මෙතෙන්දී අපේ පිට ඉතා සමබරව තියෙන්න ඕන. අපේ ඔළුව අපි පහතට මෙහෙම දාගන්නෙත් නැහැ, ඔසව ගන්නෙත් නැහැ. ඒකත් සාමාන්‍ය දේ තියෙන්න ඕන. අපේ අත් දෙක දන හිස් මත තියාගන්න ඕන. ඇඟිලි ටිකක් විවර කරගන්න. මෙහෙම හේතු එකට කරගන්නේ නැහැ. ටිකක් විවරව තියාගන්න ඕන. අන්න මේ විදිහට අපි රුකූ කරනවා. එතෙන්දී සුබ්හාන රබ්බියල් අලීම් තුන් පාරක්. සුබ්හාන රබ්බියල් අලීම් සුබ්හාන රබ්බියල් අලීම් පවසලා සමි අල්ලාහු ලිමන් හමිදා. අත මෙහෙම තබා ගන්නත් පුළුවන්, මෙහෙමත් පුළුවන්. එතෙන්දී රබ්බනා ලකල් හම්දු එකවතාවක් කියනවා. අපේ බැල්ම අර පල්ලෙහායි තියෙන්න ඕන. රබ්බනා ලකල් හම්දු එකවතාවයි. පවසලා දැන් එහෙම්ම පල්ලෙහාට යනවා. අල්ලාහු අක්බර්. මේ අවස්ථාවල පිටන් සුජූද්. මෙතෙන්දී අපේ අංගවල් 7ක් මුහම්මද් තුමා පැවසුවා. එතෙන්දී අංගවල් 7ක් පවතින ඕන. උමිර්තු අන් අස්ජුද අලා සබාති ආදුමින්. අපේ අංග 7ක්. නහස් අපේ නල්ලත් එක්ක නහස් පුඩුව, ඉන්පස්සේ අපේ අත්ල දෙක, පස්සේ දනහිස් දෙක හා දෙපා ඇඟිලි තුඩු. මෙන්න මේ විදිහට මෙහෙම ඉන්න ඕන. අපේ අත්ල අපේ උර හිසට කෙලින් තියෙන්න ඕන. මෙහෙම ඇතුළ තියාගන්නේ නැහැ. මේ විවර කරගන්නේ නැහැ. ඒ වගේම අපේ මේ දන කියන්නේ වැලිමිට දක්වා අත මෙහෙම පල්ලෙහාට යන්නේ නැහැ. මේක වැරදි. මෙහෙම තියෙන්න ඕන. ඔසවල තියාගන්න ඕන. මේ විදිහට අපි ඉන්න ඕන සුජූද් වලදී. එතෙන්දී සුබ්හාන රබ්බියල් අලා තුන් පාරක් කියන්න ඕන. හරි. පස්සේ අල්ලාහු අක්බර්. එහෙම නැගිටලා වාඩි වෙනවා. අත්ල අපේ කලව මත තියාගන්න ඕන මේ විදිහට. එතෙන්දී රබ්බිග්ෆිර්ලි කියලා දෙපාරක් නැත්නම් තුන් පාරක් පවසන්නත් පුළුවන්. නැත්නම් රබ්බිග්ෆිර්ලි වර්හම්නි වහදිනි වආෆිනි වර්සුක්නි වතාවයි. පස්සේ දෙවෙනි සුජූද් එක. ඒකත් ඒ විදිහමයි කරලා දැන් අපි නැගිටිනවා. දැන් මෙතෙන්දී අපේ රකාතයක් අවසానයි. මේ විදිහටයි සලාවල රකාත් 1 2 3 4 අපි මේ විදිහමයි ක්‍රියාවත් එකයි කියන්න ඕන ගාථා අවස්ථාව දෙකමයි. එක පවසලා සලාතේ අන්තිමේදී වාඩි වෙනවා. අන්තිම ඉන්දුමේදී තෂහුද් අත්තහියාත් කියලා තියෙනවා සලාතේ. ඒ අත්තහියාත් පවස අවසන් කරලා තමයි අපි සලාම් දෙන්නේ. එතෙන්දී අත්තහියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තයිබාතු ලිල්ලාහි السلام عليك أيها النبي ورحمة الله وبركاته السلام علينا وعلى عباد الله الصالحين أشهد أن لا إله إلا الله أشهد أن محمد رسول الله
පස්සේ මොහම්මද් තුමා නමින් සලවාත් පවසන්න ඕන ප්‍රාර්ථනා කරලා අවසාන වශයෙන් අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහ් මෙහෙම දකුණු පැත්තට පළමුවෙන් ඉන් පස්සේ මෙහෙම ඉඳලා අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහ් වම් පැත්තට සලාත් එහෙම අවසන් වෙනවා ඉන්ෂාඅල්ලාහ් මේ විදිහට අපි නිවැරදිව හැම සලා එකක්ම කරන්න ඕන පළමුව මුලදී පොඩි අඩුපාඩු සිදුවේ වැරදිවල් සිදුවේ ඉන්ෂාඅල්ලාහ් අපි මේ වගේ වැඩසටහන් වලට අපි නොකඩවා සවන් දීමෙන් හා නැරඹීමෙන් ඒ වැරදි අපි නිවැරදි කරගන්න ඕන ඉන්ෂාඅල්ලාහ් අල්ලාහ් තාලා අපි කරගන්නා වූ නැමදුම් පිළිගනිත්වා. الله يجزاك خير ويبارك في جهودك وينفع بك يا شيخ. قضية مهمة حقيقة نريد أن نشرحها للأخوة والأخوات أيضا وهي أهمية ومكانة الصلاة في دين الإسلام. البعض قد يكون لديه ضعف في هذا الجانب ويتساهل في هذه القضية إما عنده خلفية سابقة نشأ في مجتمع بعيد عن نور العلم يعني والاطلاع فينشأ ويتساهل بأمر الصلاة وهذا وجد عند بعض الأخوة والأخوات أو بعض المسلمين الجدد حقيقة بعد أن يسلم ويكون حقيقة ما وجد الفرصة المناسبة أنه يتعلم فيظن أنه يكفي فقط ينطق الشهادة ثم أن تهيأت له الفرصة أو حصل له يصلي أو ما يصلي هذا الأمر واسع لكن نريد أن نبين له أن الفرق بين الرجل والكفر والشرك كما أخبر النبي صلى الله عليه وسلم ترك الصلاة ومن تركها فقد كفر وهذا هو الراجح من أقوال العلم. ونهيب بالأخوة والأخوات أيضا حقيقة من كان عنده أحد من هذه الجالية أن يحرص على تعليم هذا الأمر وتزويده بالكتيبات أو بالتواصل بمكاتب الدعوة المنتشرة في بلادنا والحمد لله والتواصل مع الدعاة جزاهم الله خير والمشايخ والمواقع كذلك المنتشرة والتي حقيقة نوجه الأخوة أن تكون من هذه المواقع الموثوقة. لعل شيخنا أبو الحسن جزاه الله خير أيضا يشرح لنا قضية الصلاة باللغة التاميلية مأجورا مشكورا والشيخين كل من تعلم منكم هذا في ميزان حسناتكم. وحقيقة أحد الأخوة الأفاضل كتب كلام جميل يقول احرص أن يكون أنت من يعلم ابنك فاتحة الكتاب لأنه كل مرة يقرأ فاتحة الكتاب فلك الأجر وكذلك المسلم الجديد أو المسلمة الجديدة عندما تتعلم منك شيء فكلما صلت أو تصدقت أو حجت أو اعتمرت إذا كان هذا الأمر أنت من علمت هذا فلك مثل أجرها وهذا بنص حديث النبي صلى الله عليه وسلم. கண்ணியமிக்கவர்களே முதலில் சிங்கள மொழியில் சிங்களம் பேசக்கூடிய சகோதர சகோதரிகளுக்கு எவ்வாறு தொழ வேண்டும் என்று ஒரு சகோதரர் அவர்கள் செய்து காட்டினார்கள். அதே போன்று தமிழ் நாம் இப்போது எப்படி தொழ வேண்டும் என்று பார்ப்போம். தொழுகையை பொறுத்தவரையில் இஸ்லாத்திலே மிக முக்கியமான ஒன்று. நீங்கள் புத்தகங்களை படித்து தெரிந்து கொள்ள முடியும். அதுல இஸ்லாத்துல தொழுகை இல்லை என்று சொன்னால் அவருக்கும் இஸ்லாத்துக்கும் சம்பந்தம் இல்லை என்று ஆகிவிடும். அப்ப இஸ்லாத்தை பொறுத்தவரையில் மிக முக்கியம் தொழுகை. இஸ்லாத்தை பொறுத்தவரையில மிக முக்கிய எல்லா கடமைகளையும் விட மேல இருக்கக்கூடியது தொழுகை. அந்த தொழுகையை சரியான முறையில பூரணமான முறையில ஒருத்தர் தொழுது கொள்ள வேண்டும். இஸ்லாத்துக்கு வந்துட்டார் என்று சொன்னால் ஏதோ நான் இஸ்லாத்தில் இருக்கிறேன் மட்டும் இருந்து கொள்ளாமல் கட்டாயமாக தொழுது கொள்ள வேண்டும். இப்போது அந்த தொழுகையை எவ்வாறு தொழ வேண்டும் என்று இப்போது நாம் பார்ப்போம். அதாவது தொழுகையை பொறுத்தவரையில் ஒரு நாளைக்கு நாம் 5 நேரம் தொழ வேண்டும். காலையில தொழக்கூடிய தொழுகைக்கு ஃபஜ்ர் தொழுகை என்று சொல்லுவோம். அதே போல மதிய நேரம் 12 மணிக்கு தொழக்கூடிய தொழுகைக்கு லுஹர் தொழுகை என்று சொல்லுவோம். அதே போல அசர் அதாவது அந்த அந்தி நேரம் ஒரு 3:30 மணி அல்லது 3 மணிக்கு வரக்கூடிய தொழுகைக்கு பேர் வந்துட்டு அசர் தொழுகை என்று சொல்லுவோம். அதே போல இப்ப தொழுது அதாவது மகரிப் நேரம் தொழக்கூடிய இந்த மாலை நேரம் தொழக்கூடிய தொழுகைக்கு மகரிப் தொழுகை என்று சொல்லப்படும். இதற்கு பிறகு இப்ப இறுதியாக தொழப்படக்கூடிய தொழுகைக்கு இஷா தொழுகை இஷா என்று சொல்லப்படும்.